හෙද ළමයි කොහොමද ඔයාලට ඔන්න මගේ අලුත් වීඩියෝ එක අරගෙන ආවා. මගේ සෙකන්ඩ් ටෙමු ඕඩර් එක අරගෙන තමයි මං ආවේ. මේක ඇත්තටම ඕඩර් එක ෆස්ට් එක දාලා ඉවර වෙලා මට ආවට පස්සේ දවසකින් වගේ මම දැම්මේ. ඒක ඇවිල්ලත් මට සති දෙක තුනක් වෙනවා. ඒත් ඕඩර් එක ආපු නැති හින්දා මං හිතුවා හරි බඩු හරි තමයි. මට ලොකු වංචාවක් වුණා වගේ හැඟීමක් ආව හින්දා මම ආයේ ඕඩර් කරේ නැහැ. ඕඩර් කරන්න ඕන වුණාට ඕකේ එන්නකම් ඉන්නවා කියලා අර දතකට කාගෙන හිටියා. ඊට පස්සේ අන්තිමේදී ආවා. හරි අපි වැඩි කතා නැතුව බලමු මොනවාද මම දැම්මේ කියලා. මේක අයිලෑෂස් වගේක්. ඕකේ මම ඇත්තට මේ හැම එකම ෆොටෝස් බලලා දාන්නම් ඔයගලන්ට. මේක ඇත්තටම 200ක්යි 300ක්යි වගේ ගාණක් උනේ. සෙට්ස් 5ක් තියෙනවා. ඊට පස්සේ මේක මම ගත්තේ අර ෆෝන් චාර්ජර්ස් දාන බෑග් පොඩි බෑග් තියෙන අන්න ඒ වගේ එකක් කියලා ළමා තිබ්බ හින්දා මම මොකද දැම්මේ. ඒකේ සයිසස් මට බලන්න අමතක වුණා. මම හිතුවා ඕක සාමාන්‍යයෙන් ලොකුවට ඇති වෙන ප්‍රමාණයට තියෙයි කියලා. හැබැයි මේක මදි. මගේ ශාස්ත්‍රය දාන්න මේක මදි. මේ හරි ඒක ගැන සැටිස්ෆයිඩ් නෑ මම. ඉතින් කරන්න දෙයක් නෑ. කමන්නේ මගේ වැරද්ද. මම මේක බලන්න නැතුව දාපු එක. හරි ඊළඟට මගේ චේන් එක නෙමෙයි මම දාපු ඕඩර් එක. ඊළඟ එක මේකේ මේ ලස්සන අමුතු පෙන්ඩන්ට් එකක් තිබ්බ. මම ඒක දැම්මේ. ඕක 100 ගාණක් උනේ. මේ බෑන් එක ලස්සනයි. කියුට්. මේකේ පෙන්ඩන්ට් එක හරි ලස්සනයි. ඒ හින්දා ඒක දැම්මේ මම. ඉතින් ඊළඟට ඕක. ඊට පස්සේ මේක බැංගල් එකක්. හරිද? මට අර පාටි එකක් තිබ්බ හින්දා මට ඕඩර් එක රිසීව් වෙයි කියලා මම මේක දැම්මේ. ඔක්කොටම තපන් ආපු නැති එක පැත්තක තියලා මේක මට දාන්න බෑ. මේක මගේ අතට ලොකු වැඩි. හරිද? අතට ලොකු වැඩි. කොහොම හරි ඒක ලස්සනයි. හැබැයි මට ඒක සෙට් වෙන්නේ ඒක ලොකු වැඩි. හරි කමන්නේ ඒක. මේක මං ආසාවෙන් දාපු එකක්. චූටි හැන්ඩි ඉන්නකො ගලවන රයින්. මේක මම අතට දැම්මේ මට නෙවෙයි. අපේ අම්මට මේ ලස්සන කියුට් පර්ස් එකක්. එයා කළු පාට ආස. ඉතින් ඒ හින්දා මම කළු පාට එකක් දැම්මේ. මේ වගේ එකක් මං ගාව තියෙනවා. ඒ කියන්නේ ওই ඩිසයින් එක නෙවෙයි. ওই මැටීරියල් එක නෙවෙයි. ඉතින් මට හිතුණා ඒක එයාට අරන් දෙන්න ඕනේ කියලා. ඉතින් ඒක එයාට දෙන්නේ. ඒක එයාගේ එකක්. ඊට පස්සේ මේ වොච් එක දැක්කා. නිකන් අර එලිගන්ට් ලුක් එකේ තියෙන වොච් එකක්. මට ඒකට ආස හිතුණා. ওই වගේ එකක් මං ගාව කලින් තිබ්බා. හරිද? ඒක නැහැ දැම්මා. ඒක කැඩුන හින්දා ඒක අයින් කරලා තිබ්බ. ඉතින් මේක දැක්කම මට ආස හිතුණා. ඒක ලස්සනයි. අර බ්‍රවුන් කලර් එකක් ඕක. ඉතින් ඕකත් මම දැම්ම ආස හිතිලා. ඒක මේ අතට තියලා බැලුවම හරි ෂෝක්. ඒක ලස්සනයි. කියුට්. හරි. ඒකටත් සැටිස්ෆයිඩ් 10න් 10යි. හරි. ඊට පස්සේ තව මොනවාද මම දැම්මේ? මෙහෙම මම ගොඩක් ඕනේ නැති ඒවා තනිය මම දැම්ම මට ඕනේ කියලා හිතන මේ අයිබ්‍රෝ සෙට් එක. මේකව කතුරුකුත් තියෙනවා. අර මේ බ්ලේඩ් එකක් වගේකුත් තියෙනවා. මං හිතුවා මේ සැලුන් යන එක නතර කරලා ගෙදරදි කරගන්න ඕනේ වගේ සීන් එකක් හිතිච්ච හින්දා මම ඉතින් දැන් ඔය වගේව දැම්මා. දැන් ඕක මේ අර අපර් ලිප් එක කරන එක. ඒ කියන්නේ එකකින් අර මූණේ තියෙන මයිල් එහෙම ගලවන්න පුළුවන් කියලා තිබ්බා. මම දැම්මා. මම ඕක කලින් ඕක ෆස්ට් ටයිම්. ඉතින් මම දැන් ෆස්ට් ටයිම් නේ ඕඩර්ස් කරන්නේ. මම ඉතින් අතේ පොඩ්ඩක් මේව ගලවලා බලුවා. හරියන්නේ නෑ. හැබැයි එක පාට ඒ අර නිකන් මයිල් පැටලෙනවා ඒකේ. පැටලිලා ගැලවෙනවා. ඉතින් මේ මම හිතන්නේ මේක වැඩ කරයි අපි බලමු. මම තාම try කරේ නෑ. ඊට පස්සේ මේ ඉයරින්ග්ස් ටික තිබ්බා. මගේ කොහොමද තිබ්බ ඉයරින්ග්ස් ටික කැඩිලා සවුත් වෙලා තියෙන. ඒ හින්දා ඕන වෙලා තිබ්බ හින්දා මේ සෙට් එක දැක්කා. ඒ ටික ලස්සන හින්දා මම දැම්ම. මට ඔය සෙට් එකම වටිනවා. කියන්නේ මාරුවට දාගෙන යන්න පුළුවන්. මම හැම එකම ෆොටෝස් දාන්නම් ඔයාලට. මට ප්‍රයිසස් හැම එකම මතක නැහැ. මේ මම අනිවාර්යෙන් එක දාන්නම්. ඊට පස්සේ මේක තියරින් දෙකක් අර මං කිව්ව පාටි එකට දාන්න කියලා හිතාගෙන තමයි මේක දැම්මේ. මට ඉතින් කොහොමද ඕඩර් එක ආවේ නැහැ. මං පාටි තිබ්බට පස්සේ තමයි මේ ඕඩර් එක අද ඊයේ ආවේ මට. මේක ඇත්තටම දැම්මට අහපම් මේකත් අර කියනවා වගේ ගලව ගන්න බෑ. ඒ කියන්නේ මේ ඊයේකට දාන්න ඕගේ අර කොක්ක ගලව ගන්න බෑ. මන් දන්නේ කොහොමද කරන්න තියෙන්නේ කියලා. ඒක බලන්න ඕනේ. මේ කමන්නේ කොහොම හරි ඉයරින් එකක්. ඒකත් මන්ද මං ගණන් දාන්නම්. ඒක නම් 100 ගණක් උන්නේ නෑ වගේ මතකයි මට. මේක දැන් මං අයිලෑෂස් ගත්තානේ. අයිලෑෂස් ගත්තට අයිලෑෂස් අලවන්නත් එකක් තියෙන්නේ බෑ. මං ගාව මුකුත් නෑ. ඉතින් ඕක දැක්ක හින්දා ඒකේ රිවිව්ස් උත් හොඳට තිබ්බ හින්දා මම බලලා ඕක දැම්මා. ඉතින් ඒක වයිට් කලර් එකක් තියෙන. හැබැයි ওই ගාපු ටිකට හොඳට ඇල වුණා ඒක. ඒක ওই ගාපු චුට්ටට හොඳට ඇල වුණා අත.
මේ ගඳයි ඒවට අවුලක් නැහැ මම හිතන එකත් වැඩ කරයි කියලා. ඊට පස්සේ මේක මගේ ගාව තියෙන සුගුරුත්තන් කරාඹු ටික තියෙනවනේ සුගුරුත්තන් කරාඹු වල පිටිපස්සේ කෑලි නැහැ. ඒවා හැරිලා තියෙන්නේ. ඒ හින්දා කරාඹු ටික දාන්න විදිහක් නැහැ. ඉතින් මේක දැකලා මේක මට වටිනවා කියලා හිතලා මම දැම්මේ. මොකද සුගුරුත්තන් ටික දාගන්න ඉතින් අවශ්‍ය කරන දේවල් නැහැ නේ මං ගාව. ඒ හින්දා ඕකත් ගෙන්න ගත්තා. මෙහෙමයි ඉතින් මට අර ලොකුවට මම ඕඩර් එක දාද්දි ලොකුවට හිතුවේ නැහැ. ඉතින් මට ඕනේ කියලා හිතන ඒවා ටික තමයි දැම්මේ. මේක මට වටිනවා. ඒ කියන්නේ මම දැන් වීඩියෝස් කරන්නේ ෆෝන් එක බෝතලයකට හරි මොකේකට හරි හේතු කරලා තියලා මේ සුඩ තියලා. මේක අර මේ මොකද්ද කියන්නේ අපි මේ අර සෙල්ෆි ස්ටික් එකක් වගේ එකක්. ඔව් ඒක කියන්නේ කැමරා එක රඳවලා තියන්න පුළුවන් එකක්. මේකක් මට ඕන වෙලා තිබ්බේ. මම බලපුවා ඒ කියන්නේ ලංකන් shops වල බැලුවා. ඒ කියන්නේ online order කරන්න ඒවා 1500යි 2000යි ඔය වගේ මේක 900 ගානක්ද 600 ගානක් නෙවෙයි 900 ගානක් 800 ගානක් ඔය වගේ ගානක් මම ගාන දාන්න ඒකින්ද ඒක ගත්තා මේක මට මූණ බලන්න මේ සුදු තියෙන කණ්ණාඩියක් නෑ මම මේක දැක්කම මේක කියුට් හින්දා හිටවලක් තියන්න පුළුවන් හින්දා ආස හිතිලා මේක ගෙන්න ගත්තේ හරියද නැත්තම් හැම වෙලෙම කණ්ණාඩි ගහලා තියෙන තරට දුවන් යන්න ඕනේ මූණ බලන්න ඉතින් මේකට ආස හිතිලා මම මේක ඕඩර් කරේ ඉතින් මේක ඔන්න ඔය විදිහට තමයි සෙට් කරන්න තියෙන්නේ හරියද ඒක කියන්නේ මහලුක අමාරුවක් නෑ සෙට් කරගන්න පුළුවන් විනාඩියේ ඔන්න ඔය විදිහට සෙට් කරලා ඒක කියුට් මරු ගැජට් එක ඒක වටිනවා මට මේ අවුල නැහැ ඒකේ මේ උඩ කණ්ණාඩි තියෙන කියන්නේ හරවන්න බලන්නත් පුළුවන් කියන්නේ හරවන්න කරන්න පුළුවන් මරු ඒක this is the last one final one ඔච්චරයි ඕඩර් එක බෑග් එකක් මගේ ගාව තියෙන්නේ පාටිස් වලට යන white color බෑග් එකක්. මේක 900 ගානට තිබ්බා මං හිතාගත්තා මෙහෙන් කොහෙවත් ගන්න බැරි වෙයි. කමන්නේ දැක්ක වෙලාවේ දානවා කියලා. අනිත් එක මේ women's day තිබ්බනේ women's day එකට offers දාලා තිබ්බේ ඕක. 80ක් අඩු කරලා දාපු කතාව මට මතක. ඔන්න ඔහොම තමයි මගේ orders ටික ගියේ. ඉතින් තවත් එමු order එකකින් එන්නම් අනිවාර්යෙන්. bye. ඔන්න ඔය orders ටික තමයි මම දැම්මේ. වංචාවකට අහු වුණා කියලා දුකින් හිටියේ ළමයි දුකින් හිටියේ දැන් සතුටුයි ඊළඟ වීඩියෝ එකේ එක සතුටින් පරිස්සමෙන් ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා